Hi guys, welcome back to my YouTube channel. ඉතින් මේ 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ vlog එක නම් ටිකක් පරක් වුණ vlog එකක්. මම ඉතින් උදේම නැගිටලා මගේ ඩයරි එක ලියන්න අරගෙන ඊට පස්සේ මේ මගේ විෂන් බෝඩ් එක හදාගන්න තමයි හැදුවේ. මම හැම අවුරුද්දකම වගේ 31 වෙනිදා වෙද්දි මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර කරනවා. හැබැයි ඒ ඩිජිටල් විෂන් බෝඩ් එකක් විදිහට. ඒත් එක්කම මං හිතුවා වෙනසකටත් එක්ක මේ පාර ඩිජිටල් විෂන් බෝඩ් එක 31 වෙනිදා වෙද්දි හදලා ඉවර කළත් ආයිමත් සැරයක් මගේ ඉයර් ප්ලෑනින් බුක් එකට මේ විෂන් බෝඩ් එක අරගෙන එනවා කියලා. මොකද මට එතකොට නිතරම ඒ ටික දකින්න නිසා. ඉතින් අපේ අම්මත් හැම අවුරුද්දකම අලුත් අවුරුද්ද පටන් ගන්න කලින් අපේ ගෝල්ස් මොනවාද කියලා අහලා අපිට පුරුදු කරපු දෙයක් තමයි මේ විෂන් බෝඩ් එක කියන එක. කතාවෙන් කතාව විෂන් බෝඩ් එකත් හදලා ඉවර වෙලා හවස් වෙලා මම මේ මගේ යාළුවෝ ටිකත් එක්ක හවස පන්සල් යනවා කියලා තමයි යන්නේ. ඉතින් අපි උදේම පන්සල් යන්නේ කියලා තමයි හිටියේ. හැබැයි අපිට උදේම පන්සල් යන්න බැරි වුණා. මොකද අපේ යාළුවන්ට සමහර අයට එක්සෑම් තිබ්බ නිසා. අපි ඉතින් සල්ලිත් අරගෙන දැන් මේ බස් එකේ රුවන්වැලිසෑයට යන ගමන් තමයි ඉන්නේ. අපි කට්ටිය ඉතින් බස් එකෙන් බැහැලා දැන් මේ අපි පහන් ගන්න කඩේට යන ගමන් තමයි ඉන්නේ. අපි ගොඩක් වෙලාවට පහන් එළියෙන් අරගෙන තමයි යන්නේ. ඉතින් ඒත් එක්කම අපේ කැම්පස් ජීවිතේ මම මේ ගෙවන අන්තිම අවුරුද්ද. ඒත් එක්කම මගේ යාළුවන්ගෙන් නම් එයාලා කැම්පස් ජීවිතේ ගෙවෙන අන්තිම දවස් දෙක තමයි මේ ගෙවෙන්නේ. ඉතින් එයාලත් ඉතින් අපි කට්ටියටම එකම රූම් එකේ යාළුවෝ විදිහට මේ විදිහට මෙහෙම එන්න ලැබුණ අන්තිම දවස තමයි අද. අපි කට්ටිය මාළුත් අරගෙන දැන් මේ රුවන්වැලිසෑයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට හෙට දවසේ එක්සෑම් තියෙනවා. ඒ නිසා අපේ රූම් එකේ හිටපු යාළුවන්ගෙන් සමහර අය නම් ආවේ නැහැ. අපි කට්ටිය ඉතින් ආවා. මටත් හැබැයි හෙට දවසේ එක්සෑම් තියෙනවා. සයිඩ් ගිහිල්ලා ඉතින් හොඳටම හවස් වෙලා ඉතින් අපි එනවා හොස්ටල් එකට යන්න කියලා බලුවා. ඒත් එක්කම අපිට පොඩි කරදරයක්ත් වුණා. සරප්පු දෙක ගලවලා තිබ්බ තැනින් ඉතින් ඒ කවුරු හරි අරගෙන ගිහිල්ලා. අපි දැන් ඉතින් ආයිමත් බස් එක ගන්න තැනට බීල් එකක් දාගෙන යන ගමන් තමයි ඉන්නේ. රෑ වෙන්න කලින් හොස්ටල් එකට නම් ආවා. මම ගියේ මං ඉන්න හොස්ටල් එකේ යාළුවොත් එක්ක නෙමෙයිනේ. ඉතින් රෑ ඇවිල්ලා ඔන්න එයාලත් එක්ක රෑට කන්න කියලා කැන්ටින් එකට ගියා. ඒ ගිහිල්ලා එද්දී ඔන්න එයාලා මට තෑගි ගෙනල්ලා තිබ්බා. මං දැන් මේ ඉන්න රූම් එකේ යාළුවෝ 6 දෙනාගෙන් 4 දෙනෙක් ඉතින් අනිත්තට යනවා. ඒ නිසා ඔන්න එයාලා පොඩි තෑගි ටිකකුත් ගෙනල්ලා තිබ්බා. ඒවත් බලලා දැන් මම පාඩම් කරන්න ගත්තා. මොකද හෙට උදේම මට එක්සෑම් තියෙනවා. ඉතින් අපිට සති දෙකක් වගේ තිබ්බ එක්සෑම් එකේ හෙට තමයි මට අන්තිම දවසේ එක්සෑම් තියෙන. ඒ ඇවිල්ලා ඉතින් මම පාඩම් කරන්න ගත්තා. උදේවරුවෙත් ඉතින් පාඩම් කරගත්ත. හැබැයි මට ඒක වීඩියෝ එකට අරගෙන එන්න නම් වෙලාවක් තිබ්බේ නැහැ. අනිත් ඒ තමයි මට අමතක වුණා මම vlog එකක් කරනවා කියලා. ඉතින් මතක් වුණ වෙලේ ඔන්න පාඩම් කරන්න ගත්ත ටිකෙත් පොඩි වීඩියෝ ටිකක් එකතු කරගත්තා. කැම්පස් ජීවිතයට ආවට පස්සේ මට මතක විදිහට අවුරුදු 2ක් තිස්සේ මම ජනවාරි 1 වෙනිදාට ගෙදර හිටියේ නැහැ. ගොඩක් වෙලාවට මට හොස්ටල් එකේ තමයි ඉන්න ඕනේ. මොකද අපිට එක්සෑම් වැටිලා තිබ්බ නිසා. ඔන්න ඉතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ වගේම මම ජනවාරි 1 වෙනිදා වෙද්දී ඉතින් කැම්පස් එකේ තමයි හිටියේ. සති දෙකක් පුරාවට තිබ්බ එක්සෑම් එක ඔන්න හෙටින් මට නම් ඉවර වෙනවා. හැබැයි ඉතින් මගේ අනිත් යාළුවන්ට නම් තව දවසක් තියෙනවා. මගේ සබ්ජෙක්ට් එකට නම් හෙට වෙද්දී ඉවරයි. ඉතින් එක්සෑම් දවස්වල ලොකුවට වීඩියෝස් ගන්නත් බෑ. ඉතින් මට වීඩියෝ අප්ලෝඩ් කරන්න වෙලාවකුත් එඩිට් කරන්න වෙලාවකුත් නැති නිසා පුළුවන් වෙලාවට ගත්ත වීඩියෝ ටිකක් එකතු කරලා තමයි මේ vlog එක නම් හැදුවේ. ඉතින් මේක එඩිට් කරලා දාන්න තමයි චුට්ටක් පරක්කු වෙන්නේ. ඔන්න ඉතින් රෑ පාඩම් කර කර ඉතින් තව තෑගි ටිකක් නම් ලැබුණා. මං ක්ලියර් බෑග්ස් ගන්න හිටියේ. හලෝ ක්ලියර් බෑග්ස් ගන්න හිටියේ. අපිට ආව දැන් තාම ඇකඩමික් ඉවර නැති හින්දා ගන්න හිටියේ. එදා ඒකයි මම එකක් අරගෙන ආවේ ආයෙත් ඒ ටික ගන්නවා කියලා. thank you ළමයි.
මෙන්න මේ වගේ තමයි ඉතින් හොස්ටල් එකේ ඉඳන් මගේ ජනවාරි 1 වෙනිදා ගෙවුනේ.